Hello guys, ඔන්න එහෙනම් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Cook and Cheers මගේ YouTube channel එකට. අද පොඩ්ඩක් සෙට් වෙන්න කියලා හදන්නේ. මම මුලින්ම පෙන්නන්නම් මම බයිට් එකක් හදාගත්තා. මේ තියෙන්නේ. මේ ඔක්කොම අපේ wife අද හදලා දුන්නේ. එයා අලුතෙන් air fryer එකක් ගෙනල්ලා. ඉතින් මට බයිට් එක අද එයා හදලා දුන්නේ air fryer එකේ. සේරම air fryer එකේ හදපුවා. මාළු මම කලින් වීඩියෝ එකේ කිව්වනේ මේ මං ගගෙන් අල්ලපු මාළු ඊළඟ බයිට් එකට ගන්නවා කියලා. මේ ඉන්නේ මං අල්ලපු මාළු දෙන්නෙක්. ඊඑල්වේ හැබැයි කලින් අල්ලපුවා කාලා ඉවර වුණා. මේ දෙන්න ඊඑල්වේ සුදු ලුණු ටිකක් බැදගත්තා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් හදාගත්තා. තක්කාලි සෝස් තියෙනවා. හරි ඊළඟට අපි බලමු බොණ්ඩ මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. අද ගෙනාවේ කාලෙකින් අවුරුදු ගානකින් බීලා නැති වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්. පොල් අරක්කු. මේක DCSL කම්පැනි එකෙන් හදන්නේ. 133.5ක් තියෙනවා සැර. මේකේ ගාන උනේ රුපියල් 2100 ගාණක් වුණා. අපි බලමු මේකේ ටේස්ට් එක කොහොමද කියලා. මට නම් දැන් මතකත් නැහැ. ඒක මෙතන තියාගමු. මේකට මං ගෙනාවා අයිස් කියුබ් ටිකක් ගෙනාවා. තව කූල් වතුර. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ෂොට් එකක් දාලාම පොල් අරක්කු බලමු. මේ මගේ අර කලින් වීඩියෝ එකක් මම දැම්මේ 350 සේල් එකකට ගිහිල්ලා ඒකෙන් ගෙනාපු ග්ලාස් එක. මේ වගේ ග්ලාස් 3ක් 350ට හම්බුණා. කූල් වතුර දාගමු. මේ සැර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. පට්ට සැරක් එන්නේ. කෙලින්ම අර පොල් සැර එනවා එහෙම් පිටින්. මේක හොඳ ඩ්‍රින්ක් එකක්. මං අවුරුදු ගානක් කලින් තමයි try කරලා තියෙන්නේ. මට හිතුණා අද මේ බාර් එකට ගිහින් මොනවද ගන්න කියලා වටපිට බල ඉද්දි මේක දැක්කට පස්සේ හිතුණා කාලෙකින් try කරේ නෑනේ කියලා. ඒක ගත්තා. එහෙනම් මගේ වීඩියෝ බලන යාළුවෝ හැමෝටම cheers වේවා. සැර වුණාට බොන්න පුළුවන් ඒක. අර කොනට් ඇරක් කියන එකේ මේ ඒ රස තියෙනවා හොඳට. පොල් වල රහක් වගේ එනවා නිකන්. මාළු කෑල්ලක් කමු අපි එහෙනම්. පළවෙනි පාරට ඔන්න එයා ෆ්‍රයි එකේ හදපුවා. කංගෙන් බාපු බඩු කටුනම් තියෙනවා ටිකක් හැබැයි. නියමයි. කොහොමද තෙල් නැතුව මාළු බෙද ගන්නවා නම් ඔයාලා එයා ෆ්‍රයි එකක් තාමත් නැත්නම් ගන්න. තෙල් දාන්න නැතුව නියමටම බෙදලා නියම රහට තියෙනවා. අපි බලමු ෆ්‍රයිස් ටික. ෆ්‍රයිස් නම් අර කඩේ තියෙන ෆ්‍රයිස් වගේ මේ ක්‍රිස්පි නෑ. මෙන්න මේ විදිහට තියෙන්නේ. හැබැයි රහයි. ක්‍රිස්පි නැති වුණාට ඒක නියමයි. ඔන්න මම දෙවෙනි ෂොට් එකක් දාගත්තා. ඒකත් දාගමු අපි. ලොරි ෂොට් ගහන්නේ අද. සුදු ලුණු නියම් බයිට් එකක් තමයි. අර නිකන් තෙලේ දාලා බදිනවට වඩා මාර රහයි. පට්ට රහක් තියෙනවා ඒක. නියමයි. අද පොඩ්ඩක් ළඟ නමන්න වෙනවා. මම අද මේ ෂොට් එකක් දාන්න මේ හේතුව මැච් එකක් බලන්න යන්න තියෙනවා හවස කියන්නේ තව පොඩි වෙලාවයි තියෙන්නේ. පොඩ්ඩක් වෙලා ගියා බයිට් එක හදා ගන්නකොට. මැච් එක බලන්න යන්න කියලා තමයි මේ යන්න කලින් පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් වෙලා යන්න භාගයක් ගෙනාවේ. ඒ හින්දා පොඩ්ඩක් ළඟ නමනවා. මේ ලොරි ෂොට් ගහන්නේ ඒකයි. එක මේ දෙපාරකට දැම්මට එකපාර ගහ දානවා.
මේක අවුලන්නේ අර මේ ටේස්ට් එක පැත්තෙන් කියනවනම් නියමයි. අර සැර වුණාට ඒක බීගෙන යන්න පුළුවන්. ඔයාලා දැක්කනේ මම මේ ෂොට් එක දාගත්ත හැටි. එහෙම අවුලන්නේ ගල් බෝතලෙට වඩා ගාන නම් ටිකක් වැඩි. හැබැයි මේ ටේස්ට් එක නම් අවුලන්නේ. අපි බීලා ඉවර වෙලා බලමු අනුමත වෙන්නේ කොහොමද කියලා. තව එකක් දාගමු. වෙලා ගින් තියෙන්නේ. තවත් තියෙනවා භාගයකට වඩා. තුන්වෙනි එක දාලා. වතුර එක මම එහා පැත්තෙන් තියාගෙන ඉන්නේ. ටේබල් එකේ තියන්න බෑ. මේක යට ෆ්ලැට් නෑ. චප්ප චුරු වෙලා. තුන්වෙනි එකක් දාගමු අපි එහෙනම්. ෂොට් එක පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. බීගෙන බොන්න පුළුවන් වුණාට පොඩ්ඩක් ලොකු වැඩි ෂොට් එකනේ. පෙරේත කවුන්ටර් නෙමෙයි යා ගහන්නේ වෙලා ගිහින් තියෙන්නේ. සුදුලුන් හරි අමුතු විදිහකට ඒකේ වැදෙන්නේ. අද නම් අර ප්‍රශ්නේ හින්දා එලියෙන් සෙට් කරගත්තා. මීට කලින් දවසේ ගේ ඇතුලේ දවාලේ බොන්න අරගෙන මේ දාඩිය පිහපිය ඉන්න බැරුව බිව්වේ. අද ඒ හින්දා ගෙදර එළියේ සෙට් කරගත්තා. බයිට් තුනම ගැන කියනවා නම් තුනම නියමයි. සම්පූර්ණ ක්‍රෙඩිට් එක වයිෆ්ට දෙන්නේ. වෙනදට නම් මම බයිට් එක හදාගන්නේ. අද ඉතින් එයාගේ අලුතෙන් ආපු එයා ෆ්‍රයර් එකේ වැඩ වෙනනත් එක්ක එයා හදලා දුන්නා ඒකේ. ආයෙ ඉතින් මට හදන්න වෙන්නේ නැති මොකද මේ විදිහට හදලා කන එක හොඳයි. මොකද මේ තෙලුත් නැහැනේ. නැත්තම් මේවා මේ ඔක්කොම ගැඹුරු තෙලේ බදින ඒවා මෙතන බයිට් එකට මම අරන් තියෙන්නේ. සෑහෙන තෙල් ගොඩක් යනවනේ. අද එහෙම නැහැ. තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරා එච්චරයි. නියමයට තියෙනවා බයිට් එක. වෙලා ගිහින් ඉතින් තව එකක් දාමු. අනත් එකක් ගම පිහින. පොඩි ෂොට් දාම කිව්වට ඒකත් ලොකු වුණා. හැමදාම ප්‍රශ්නේ මේ කොහේ හරි යන්න ගියාම වෙලා යනවා. වෙලාවට යන්න ඕනේ. දැන් වෙලාව 2:00 විතර ඇති. මැච් එක නම් 4ට පටන් ගන්න. ඒ වුණාට හරිනම් 3 වෙද්දිවත් ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනේ. මොකද අද ෆ්‍රී ටිකට්. මැච් එකට ටිකට් නැහැ. ලොකු ක්‍රවුඩ් එකක් ඉඳී කියලා හිතනවා. ඔක්කොමත් හරි මේ මැච් එක මොකද්ද කියලා මම කිව්වේ නෑනේ. අද තියෙන මැච් එක මේ රගර් මැච් එක. මමත් ඉතින් කලින් රග ගහපු කොල්ලෙක්. ඒ නිසා රගර් මැච් බලනවා. අද තියෙන්නේ ශ්‍රී ලංකා නිව්සීලන්ඩ්. නිව්සීලන්ඩ් කිව්වට මේ නිව්සීලන්ඩ් නැෂනල් ටීම් එක නන් නෙමෙයි. නැෂනල් ටීම් එකත් එක්ක ගහන්න තරම් ශ්‍රී ලංකා රගර් ටීම් එක තාම දියුණු වෙලා නැහැ. අපි රගර් පැත්තෙන් පොඩ්ඩක් පල්ලෙහාන් ඉන්නේ ජාත්‍යන්තර මට්ටමින් ගත්තොත් ක්‍රිකට් වගේ නෙමෙයි රගර් කියන දේ. ඇගේ හයියක් තියෙන්න ඕනේ. අපි මිනිස්සු ඉතින් වෙන නිව්සීලන්ඩ් වගේ රටක් එක්ක ගත්තාම මිනිස්සු හරි පොඩිනේ. ඉතින් නිව්සීලන්ඩ් වගේ රටක් එක්ක ශ්‍රී ලංකාවේ රග ගහන්න බෑ කියන්නේ ගහලා දිනන්න බෑ. දැන් තියෙන්නේ මේ නිව්සීලන්ඩ් කිලෝග්‍රෑම් 85. ඒ කියන්නේ මේ ලිමිට් එකක් දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 85 තමයි උපරිම ඒ ඉන්න ප්ලේයර්ස් ලගේ එක්කෙනෙක්ගේ මං කියන්නේ. කිලෝග්‍රෑම් 85ට අඩු ප්ලේයර්ස්ලා තමයි නිව්සීලන්ඩ් වලින් ගෙනල්ලා තියෙන්නේ. නැත්තම් ඉතින් මේ නිව්සීලන්ඩ් නැෂනල් ටීම් එකත් එක්ක ගහන්න තරම් එහෙම ශ්‍රී ලංකාව තාම එච්චර රගර් වලින් දියුණු වෙලා නැහැ. දැන් ගිය සතියේ තිබ්බා මැච් දෙකක් තියෙනවා. ගිය සතියේ එක මැච් එකක් තිබ්බා කොළඹ මේ රේස් ක්‍රොස් එකේ.
හොඳට ගහලා තියෙනවා අපේ ලංකාවේ ගොල්ලෝ. මේ මැච් එකම ගිය අවුරුද්දෙත් තිබ්බා. ගිය අවුරුද්දේ නම් ලොකු පරතරයකින් ශ්‍රී ලංකා ටීම් එක පෙරදුනා. ඒක ඉතින් මේ අවුලක් කියන්න බෑ. ඒක සාධාරණයි. මොකද රග්බි අතින් ගත්තාම අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් ඒ තරම්ම උඩට ගිහින් නෑ තාම. අයිස් එක දීවලා ඒකේ වතුර එකම දාගමු. දැන් කොහමද මේ ඊයේ සතියේ රේස් ක්‍රොස් එකේ තිබ්බ මැච් එකේ මේ හොඳට සෙල්ලම් කරලා තියෙනවා අපේ කොල්ලෝ ටික. මේ මැච් එක පෙරදුනාට මම ලොකු ස්කෝර් එකකට ගිහින් නෙමෙයි පෙරදිලා තියෙන්නේ. අද තියෙන්නේ නුවර නිත්ත වෙලා කැන්ඩි ස්පෝර්ට් ක්ලබ් එකේ ග්‍රවුන්ඩ් එකේ නිත්ත වෙලා හොඳ තරගයක් තියෙයි. දිනන්න ඕනේ ගේමක් දුන්නා නම් ඇති. ඉතින් නිව්සීලන්ඩ් වගේ රටක් එක්ක නිව්සීලන්ඩ්ලගේ වල දැකලා තියෙනවද මැච් එකකට කලින් හකා එකක් දානවා. අර බය කරන්න අනිත් සෙට් එක බය වෙන විදිහට කෑ ගහලා අන්නේ හකා එකක් දානවා යාලා. ඒක බලන්න යන්න ඕනේ. මේ ඉක්මනින් යන්න ඕනේ. අද ටිකට් ෆ්‍රී නිසා මේ ගොඩක් ක්‍රවුඩ් එකක් ඉඳි. ඒ ෂොට් එක නම් ගාන පොඩ්ඩක් අඩු වෙන්නේ දාගත්තේ. කටුමාළු ඒ කෑල්ල නම් කටුනේ පිටි වගේ. ගගේ බඩු මේවා ඊයේ හවස ඇල්ලුවේ. හවස කියන්නේ හැන්දෑවේ 6ට 7ට වගේ. මම ඊයේ නම් ෆොටෝ එකක් ගහගත්තා මාළුන්ගේ. මම පුරාම මේ වීඩියෝ එකේ ෆොටෝ එකක් දාන්නම් මාළු සෙට් එකේ. දැන් නම් හොඳටම වෙලා ගිහින් තියෙන්නේ මැච් එක බලන්න යන්න. සුදුලුණු එක නම් පිරිම සුපිරිය. මේ තුනෙන්ම ගත්තොත් සුදුලුණු එක මාරු. මේක නිකන් අර එයා ෆ්‍රයි එකේ දාපු හින්දා වෙන්නේ නැති නිකන් හං වෙලා වගේ පේන්නේ. ඒ වුණාට පට්ට රහයි. එක ගෙඩියක් දැම්මවනම් ගෙඩි දෙක තුනක් දාගෙන ඒකෙන් මෙන්න මේ කොකනට් ඇරක් එකේ තව මෙච්චරක් තියෙනවා. මේක මචං ටේස්ට් එක ගැන කියනවා නම් ටේස්ට් එක මම කලින් කිව්වනේ ටේස්ට් එක හොඳයි. දැන් බෝතලේ මෙච්චරයි තියෙන්නේ. අනුමත වෙන ගානත් හොඳයි. දැන් නම් මට වැඩිලා ඉන්නේ. අම්මා දැන් නම් වැඩිලා ඉන්නේ guys. කොකොනට් ඇරක් එක හොඳයි ආ. රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. හාෆ් එක මම ගත්තේ. හාෆ් එකෙනුත් තව ටිකක් තියෙනවා. ඇදිලා ඉන්නේ. මේක මේ පොල්ලරක්කු කියලා ගහලා තියෙන්නේ. අර පොල්ලරක්කු කියලා එහෙම නම දැක්කහම එහෙම බොන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මට වුණත් අර නිකන් පොල්ලරක්කු කිව්වහම එහෙම බොන්න හිතෙන්නේ නැහැ වගේනේ. ඒ වුණාට ඒක සූපිරි. මම දැන් මීට කලින් දවසක රිවිව් එකක් ගෙනාවා. මොකක්ද අලුතෙන්ම ආවේ රොක්ලන් බ්ලැක් එක. රොක්ලන් බ්ලැක් එකත් මේ ඒකේ භාගයට වඩා මේ භාගයේ අනුමත වෙනවා කියලා මට තේරිලා තියෙන්නේ දැන්. මේක මේ පොල්ලාරක කිව්වට අපි මේ එහෙම ගණන් ගත්තේ නැති වුණාට අපිට වඩා හයි ක්ලාස් මිනිස්සු මේක ගහනවා. මම ඒක කියන්නේ අත්දැකීමෙන් දාලෙමු. ඉතින් මං කිව්වේ මචං මේ ඒ වගේ පොල්ලරක්කු කිව්වට අර නම නිකන් චාටර් වගේ වුණාට මේක නම් මම රෙකමන්ඩ් කරනවා. අර ගෙවන ගානට අවුලක් නැහැ. 2100 ගානක් වුණානේ.
ඒ ගානට මට විස්කි භාගයක් වොඩ්කා භාගයක් වුණත් බොන්න තිබ්බා. හැබැයි මං ගත්තේ මේක ගත්තේ ඉතින් මගේ ආසාවට. අවුලක් නැහැ සුපිරි. මේ අන්තිම එක ඩොට් එක නම් වැඩි මේ ග්ලාස් එකනොත් භාගයක් තියෙනවා. මේක ඉවරයි. ඊළඟට ඔක්කොම දානවා. දැන් මැච් එක බලන්න යන්න මට පරක් වෙලා තියෙන්නේ. අයිස් එක දිය වෙලා ඒකේ වතුර එකම දාගමු අපි. මේක නම් එකපාරට බොන්න අමාරු එකක්. එකපාරම ඇරලා දාමු. තව දෙයක් කියන්න ඕනේ. මගේ YouTube channel එක subscribe පාරක් දෙන්න බලන ඔයාලා හැමෝම. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ. subscribe එකක් දීලා මම මේ වගේ වීඩියෝ ඉදිරියට දානවා. කලිනුත් දාලා තියෙනවා. ඔයාලට ඉස්සරහට මන් දාන ඒවා බලන්න පුළුවන්. මගේ වීඩියෝ එකක් බලන කියන්නේ ඔයාලට මේක සෙට් හින්දානේ ඔයාලා බලන්නේ. subscribe කරලා නැතුව බලන යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe එකක් දෙන්න. subscribe කරපු යාළුවෝ සෙට් එකක් ඉන්නවා මුලින් ඉඳන්ම වීඩියෝ බලන. මචං කමෙන්ට් එකකුත් දාපන් මචං මේක තව එකකට පෙන්නන්න. මේ ෂොට් එකක් දාලා මැච් එක බලන්න යනවා. වැදිලා ඉන්නේ ආය බොරු කියන්න ඕනේ නෑනේ. මේක ගැහුවට පස්සේ මැච් එක බලන්න යනවා. ඒ ෂොට් එක නම් පොඩ්ඩක් සැරයි. අයිස් කැටයක් දෙන්නේ නෑනේ. අයිස් එක දී වෙච්ච වතුර ටිකනේ දැම්මේ. ඒක නම් පොඩ්ඩක් සැර වුණා. මීට කලින් බීපු එක ෂොට් එකක්වත් එහෙම සැරක් දැනුන්නේ නෑ මට. වතුරත් එක්ක බොන්නේම නැති තමයි මම. අද වතුරත් එක්ක බොව්වා වෙන්න නෑ මීට කලින් දෙව්වා. සෝඩා තමයි මම පාවිච්චි කරේ. ඒනට වතුර උනත් අර මේ නිකම්ම වතුර නෙමෙයි කූල් හොඳ ෆ්‍රීස් කරලා ගත්ත කූල් වතුරයි අයිස් කැටයක විදාගත්තාම සුපිරි. තවත් ඕනනම් දෙහි කෑල්ලක් වගේ දාගත්තා නම් තවත් නියමනේ තියෙයි. ඔන්න මචං මම බාගේ ගහලා ඉවරයි. මට බඩු වැදිලා ඉන්නේ. කොකනට් ටැරක් එක ඕන එකකට මම බය නැතුව රෙකමන්ඩ් කරනවා මම බීලා බලපු හින්දා. දැන් මම යනවා මැච් එක බලන්න. අපි ඉක්මනටම ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා හම්බෙමු. මට බඩු මං යනවා ග්‍රවුන්ඩ් එකෙන් හම්බෙමු. ඔක්කොම කෑවා. බලන්නකො යාළුවනේ මගේ ටී-ෂර්ට් එක. ඇත්ත යාළුවනේ. එන්න පිහන්න එන්න. මෙහෙම එන්න. guys match එක ඉවරයි 25-10 ශ්‍රී ලංකා පැරදි අවුල් නැහැ දුන්නු ගේම වටිනවා ඉතින් අපිට මේ පේනවා crowd එක ඔක්කොම ground එකට ගහලා ඉන්නේ World Cup winner All Blacks captain Kiran Reid President of Sri Lanka Rugby Mr. Pavitra Fernando Chairperson Management Group of Companies Ms. Kumudika Fernando Group CEO Management Mr. Ravi Jayawardena Kena guys, අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Chairman of the Tata bye. National Sports Council Mr. Priyank